ආයුබෝවන් හැමෝටම මේ දැනුවත් කිරීම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පුරප්පාඩු පිරවීම සම්බන්ධවයි. දැන් බලමු පවතින තනතුරු සහ ඒවට බලන සුදුසුකම් මොනවද කියලා. කළමනාකරන සහකාර තාක්ෂණ නොවන බාහිර අයදුම්කරුවන් සඳහා බලන සුදුසුකම්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව එකවරකදී විෂයන් 6කින් සමත්ව තිබීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3කින් සමත්ව තිබීම අවශ්‍යයි. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. ඊළඟ තනතුර රියැදුරු බාහිර අයදුම්කරුවන් සඳහා බලන අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙහි සම්මාන 2ක් සහිත විෂයන් 6කින් සමත්ව තිබීම. ප්‍රවීණතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර වලංගු කාලය සහිත බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියැදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම අවශ්‍යයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කර වලංගු කාලය සහිත බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියැදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබා තිබීම සහ ප්‍රාථමික අර්ධ ශිල්පීය හෝ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයක වසර 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. මීට අමතරව පරීක්ෂණ හා ඇගයීම් නිලධාරී මූල්‍ය නිලධාරී වැඩසටහන් නිලධාරී වශයෙන් තනතුරු රාශියක් තියෙනවා. ඒ සම්බන්ධව වැඩි විස්තර ලබා ගන්න වගේම අයදුම් පත්‍රය ලබා ගන්නත් අවශ්‍ය ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ගන්න. ඒ වගේම අයදුම් පත්‍රය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෙබ් පිටුවෙන් ලබා ගන්නත් පුළුවන්. දැන් බලමු අයදුම් කරන ආකාරය. එක් තනතුරකට වඩා වැඩි ගණනකට අයදුම් කරන්නේ නම් ඒ තනතුර සඳහා වෙන් වශයෙන් අයදුම්පත් යොමු කළ යුතුයි කියලත් සඳහන් වෙනවා. අදාළ අයදුම්පත් 2026 ජූනි 1 වන දින හෝ ඊට පෙර ලැබෙන පරිදි සභාපති හෝ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නිපුණතා පියස 4 වැනි මහල අංක 354 ඇලඉරක් 2 ඇල්විටිගල මාවත නාරාහෙම්පිට කොළඹ 5 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. අයදුම්පත් බහාලන කවරයේ වම් පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සටහන් කරන්න. එහෙනම් වීඩියෝ එක අදට මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.